ගයිස් කොහොමද ඔයාලට? ඉතින් අද මුලින්ම මේ යන්න හදන්නේ රබගැන්නුව ජලාශය පිහිටලා තිබෙන පැරණි සරෝවරට. ඉතින් මේ සරෝවර පිහිටා තිබෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ. එහෙනම් අපි සරෝවර තියෙන තැනට ගිහිල්ලා බලමු. ඉතින් ගයිස් අපි යන්න ඕනේ තැනට දැන්වත් ඇවිල්ලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා පොඩ්ඩක් වටපිටාව බලන්නකෝ. හරි ඉතින් මේ දැන් ඔයාලට පේන්න තියෙන්නේ වටපිටාව. ඉතින් ඔයාලට මේ වටපිටාව පේනවා ඇති. දැන් ඉස්සර ගල්පතුරු තියෙනවා. ඉතින් මේ ගල්පතුරු තමයි රබගැන්නුව ජලාශයේ පැරණි සරෝවර හදන්න ගෙන ආපු ගල්පතුරු. ඒ කියන්නේ මේ පැරණි සරෝවර තාම සම්පූර්ණ කරලා නැහැ. ඉතින් මේ සරෝවර සම්පූර්ණ කරන්න බැරි වුණ හින්දා මේ ගල්පතුරු ඉතුරු වෙලා තියෙනවා. ඉතින් තව දෙයක් තියෙනවා. ඉතින් මේ බෝඩ් එක පේනවනේ ඔයාලට. ඉතින් මේ බෝඩ් එකේ රබගැන්නුව ජලාශයේ පැරණි සරෝවර ගැන හැම විස්තරයක්ම සඳහන් කරලා තියෙනවා. ඉතින් අපිට ඒ පැත්තට යන්න තියෙන සරෝවර දිගේ. එහෙනම් අපි සරෝවර දිගේ ඒ පැත්තට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම මේ සරෝවර ඇවිදගෙන යනකොට තව දෙයක් දැක්කා. මේ ගල්පතුරු එකිනෙකට සම්බන්ධ කරලා තියෙන කොහොමද? ඉතින් මේ ගල්පතුරු එකිනෙකට සම්බන්ධ කරලා තියෙන ලොක් එකක් වගේ දෙයක් දාලා. ඉතින් ඔයාලට දැන් මේ පේන්න තියෙන්නේ මේ ලොක් එක වගේ. එහෙනම් ඉතින් අපි තා ටිකක් ඉස්සරහ ගිහිල්ලා බලමු පොඩක් තියෙද්දි කියලා. ඉතින් අපිට හම්බුණා බෝඩ් එක කියලා තියෙනවා මෙන්න මේතර එක ගලක සෙල්ලිපියක් කොටලා තියෙනවා කියලා. ඉතින් අපිට ඒ සෙල්ලිපිය හම්බුණා. ඉතින් ඔයාලට දැන් මේ පේන්න තියෙන මේ සෙල්ලිපිය තමයි. ඉතින් ඔයාලට දැන් මේ පේන්න තියෙන බෝඩ් එකේ මෙන්න මේ සෙල්ලිපිය ගැන හැම විස්තරයක්ම තියෙනවා. එහෙනම් ඔයාලා මේ සෙල්ලිපිය ගැන විස්තර ටික දැනගන්නකෝ. රබගැන්නුව පූර්ව ලිපිය කාලේ සම්මත වර්ෂ 12300 වසරේ අක්ෂර මධ්‍යකාලීන සිංහල අක්ෂර ලියලා තියෙන භාෂාවත් ඒක තමයි. මේ අන්තර්ගත කරුණු තියෙනවා. මධ්‍යහනේ ඇති ගල් බිත්තියේ උතුරු දිශාව අන්තයේ සිට දකුණු දිශාවට ඇති 6 වෙන ගල් පුවරේ ඉහළ කොටසේ මෙම ලිපිය දැකිය හැකියි. උතුරු දිශාව වර පැත්ත. ඔන්න ඔය පැත්ත තමයි උතුරු දිශාව. 6 වෙනි ගල. ඔන්න ඕගල. මෙන්න මේ ඕගල. ඕගලේ උඩ කොටසේ. උඩ කොටසේ තමයි පොල් ලිපිය තියෙන්නේ. නාන්නා කනන්තර වහන්ස. ඒ සෙල්ලිපිය කියලා තියෙන්නේ හි සදහන් වන්නේ ගල්වැට ප්‍රදේශයේ වාසය කරන ලියන් නායකයන් සහ මේ සිදු කරගත් වූ පින් බලය බුදු වෙනතා යනුවෙන්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෝස් එක. ගයිස් ඉතින් අපි ඊළඟ පැත්තට යන්න තමයි දැන් හදන්නේ. ඉතින් ඔයාලට දැන් මේ පේන්න තියෙන කන්දට කියන්නේ නුවරගල කන්ද කියලා. ඉතින් ඔයාලට අර පේන්න තිබ්බ රබගැන්නුව ජලාශයට සම්බන්ධ වෙලා තියෙන පැරණි සරෝවරට ගල්පතුරු ගෙනල්ලා තියෙන මෙන්න මේ කන්දෙල්ලු. එහෙනම් අපි දැන් යන්න හදන්නේ රබගැන්නුව ජලාශයේ බන්ට් එක බලන්න. එහෙනම් අපි එතනින් හම්බෙමු. ඉතින් ඔයාලට දැන් මේ පේන්න තියෙන්නේ රබගැන්නුව ජලාශයේ බන්ට් එකට යන පාර. ඉතින් නම් මේ පාර දිගේ උඩට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් දැන් ඔයාලට මේ පේන්න තියෙන්නේ රබගැන්නුව ජලාශය බන්ට් එකයි. ගයිස් ඔයාලට මතක ඇති අපි යනකොට තිබ්බ සරෝවරක්. ඉතින් ඒ සරෝවරේ වැල් 12 පෝෂණය කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් වැල් 12 මොනවද කියලා නම් මම දන්නේ නැහැ. ඉතින් කොහොම හරි මේ සරෝවරේ වැල් 12 පෝෂණය කරනවා. ඉතින් අපි මේ දැන් අලින් ගමන් ඉන්න අනිත් තැන බලන්න. ඉතින් ගයිස් ඔයාලට දැන් මේ පේන්න තියෙන්නේ වාන්දරට ඔපරේට් කරන කාමර 3. ඉතින් මට ඔයාලට පෙන්වන්න තව දෙයක් තියෙනවා. ඉතින් මෙතනින් වතුර ප්‍රෙෂර් එක වැඩි වුණාම නිකම්ම මේක ඇරෙනවලු. ඉතින් දැන් ඔයාලට මේ පේන්න තියෙන්නේ වාන්දර දෙක.
ඉතින් මේ වාන්දරොට් දෙක කෙලින් හදලා තිබ්බොත් වතුර ප්‍රෙෂර් එක වැඩියෙන් ලියන්නේ. අන්න ඒකින්ද තමයි මේක ඉස්සහ කොටසේ වක්කෙට වගේ හදලා තියෙන්නේ. ඉතින් අපිට මේ වාන්දරොට ඔපරේට් කරන කාමරයක් ඇතුළට එන්න පුළුවන් වුණා. එහෙනම් ඔයාලා මේ කාමරයක් ඇතුළට පොඩ්ඩක් බලා ගන්නකෝ. ඉතින් ගයිස් මේ ලොකු රෝදය එක අඟලක් කරහෙන්න මෙන්න මේ පොඩි රෝදයෙන් වට 313ක් කරගන්න ඕනි කියලා තමයි කියන්නේ. ඉතින් ගයිස් මම හිතුවා අදට වීඩියෝ එක නවත්තන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ හම්බෙමු. වීඩියෝ එක හදාගෙන කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න තවදක් කරන්න එපා.